Hello guys, commenting ඔයාලට welcome back to our YouTube channel. ඔයාලා හැමෝම සාදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි මේ පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. දැන්ම කියන්න ඔයාලට මේ කොහෙද කියලා. එහෙනම් අපි ගිහින් බලමු මේ කොහෙද කියලා. මෙහෙට අපේ ගෙදර ළඟ ඉඳන් චුට්ටි දුරයි තියෙන්නේ. ඉතින් අපි මේ විදියට අපි තුන් දෙනා මයි තාත්තයි නංගි අපි තුන් දෙනා නැගලා යනවා චූටි ගමන. චූටි හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න අද අපිත් එක්ක මේ ගමන යන්න. ඉතින් අපි තුන්දෙනා විතරයි යන්නේ. අම්මට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තුන්දෙනාත් එක්ක හිතුවා මේ ගමන යන්න. පොඩි දවසකින් ගමනක් ගියේ නැති හින්දා තමයි අපි මේ ගමන යන්නේ. හැබැයි අපි මේ ගමන එකක් කියලා හිතුණා. මේ ගමන ගොඩාක් දිග ගමනක් වුණා. බලන්නකො එහෙනම් මේ ගමන කොහෙද කියලා. ඔන්න ඔය පාරෙන් තමයි යන්න තියෙන්නේ. පාරෙන් හැරෙනම අපිට යන්න පුළුවන්. දුර ප්‍රදේශ වල නම් දන්නේ මේ හරීම දුව කණන්ක හරින්නේ මෙතන දන්නවා. එහෙනම් අපි ගිහින්ම බලමු මේ කොහෙද කියලා. මේ විදිහට යන්න තියෙන මේ වගේ පාරකින්. බලමුකෝ කොහෙද යන්නේ කියලා. ඔන්න guys අපි එතනට ආවා. ඔයාලා දැන් හිතා ගන්න පුළුවන් කොහෙද කියලා මේ ටික දැක්කම. අපි මේ ආවේ ගෙඩියල්ලේ දොලට නාන්න. හරි අපි ගෙදරට ඉඳපු ඇඳුම් පිටින්ම ආවේ ළඟ තියෙන මේක. ඒ නිසා ඉතින් අපි දැන් මේකට බහලා මෙතනින් තමයි අපි නාන්නේ හැමදාම. ඉතින් අපි මෙතනින් බහලා නාගෙන එන්නම්. ඉතින් මෙතන ගොඩාක් ලස්සන තැනක්. දැන් අපි පල්ලෙහාට බැස්සා උඩින් යාලට පෙන්නුවේ. දැන් පල්ලෙහාට බහලා ඉන්නේ. මෙතන මාරම ලස්සනයි. ඒ කියන්නේ අපි හොඳට එන්ජොයි කරා. හැබැයි මේ දැන් ඉන්නෙත් අපි බහින්න කලින් ඉන්න guys. දැන් අපි බහිනවා. මුලින්ම තාත්තා බහැලා බලනවා ඉතින් කොහමද කියලා. ඊළඟට අපි දෙන්න බහිනවා. ඉතින් අපි බැස්සට පස්සේ අපිට වීඩියෝ කරන්න නම් බැරි වුණා. so sorry. පස්සේ අපි ටිකකින් බැස්සා ඉතින් බහැලා ඉතින් අපි දැන් නාගෙන ඇඳුනුත් ඇඳගෙන ඔන්න අපි ආව මෙතෙන්ට. අපි යද්දිත් මෙතන පව් කරන් ගියේ. මට මෙතන ඔයාලට පෙන්වන්න බැරි වුණා. මෙතන ලස්සන පාලමක් තියෙනවා. ලී පාලමක්. ඉතින් ඔයාලා මෙතෙන්ට ආවොත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒ ගොඩයි යන්න පුළුවන් වෙන තමයි මේ පාලම හදලා තියෙන්නේ. කලින් නම් මේ පාලම තිබෙන්නේ වටෙන් තමයි යන්න ඕන. ඉතින් මෙතනින් හරියටයි මෙහෙටයි යන්න පුළුවන්. මෙතනින් කට්ටිය නානවා. ඔය තියන්නේ අපි දැන් එද්දි ආව පාර. මේ පඩු පාර බයිකින් යන්න අමාරුයි. ඒ නිසා නංගීමයි බැහැලා තමයි යන්නේ. ඔයිනේ මම ඉතින් ඇත්තටම කිව්වොත් කුරුඳුයි and also තව ගාකුත් තිබ්බ මොකක් හරි. මට ඒක දැන් මතක නැහැ හරියට. ඒක දෙපැත්තේම අවල තියෙනවා එකේ. ඉතින් කොහොම හරි අපි දැන් හොඳට නාලා දැන් අපි අඳුනොත් පිටවන් කරගෙන අපි දැන් මේ යන්නේ මේ ටික පයින් යන්නේ. දැන් ඔතන ඉස්සරහා පාර තියෙනවා. එතන ඉඳන් බයික් එකේ නැගලා යන්න පුළුවන්. එතෙන්ට ගියාම තාත්තා කිව්වා අපි මෙහෙම නොයා ගෙදර නොයා දැන් තාම හවස 5ට විතර ඇති ඕන. ගෙදර නොයා අපි මෙහෙම යමු කිව්වා. මෙතන මෙහා පැත්තේ තවත් ලස්සන දොලක් තියෙනවා. අපි මේ නෑවේ ළඟ එක මේ තියෙන එතන බෝඩ් එක අපි ගිහපු තැන බෝඩ් එක වලට පෙන්වන්න බැරි වුණානේ. ඉතින් ඒ ලස්සන මේ දොල බලන්න තමයි අපි ඊළඟට ගියේ. so දැන් අපි යම් බලන්න මේ දොල මොකද්ද කියලා. මේකත් හග්ගෙඩිය ඇල්ල දාන්න ඕනම කෙනෙක් දන්න දොලක්. මේකට නම් අපි මෙතන ඉඳන් ගොඩාක් දුර ගියා. මම ඒ ඔක්කොම දුර ඉතින් රෙකෝඩ් කරා. ඔය පාරින බලු පැටව දෙන චූටි බලු පැටව දෙන එකේ වාහනයකටවත් ඔයද මන්ද මේ වාහනත් යනවා. ඒ දින පාරට වෙලා ඉන්නවා. ඒ කියන්නේ පාර ආවෝ ඇටි රස්නේ. ඒ හින්දා යාලා රස්නේ ඉන්න හැත්තේ. කොහොම හරි ෂෝයි බලු පැටව දෙන්නේ. මට ඒගොල්ලෝ හරියටම වීඩියෝ කරගන්න බැරුණා. ඉතින් ඔන්න ඔය විදියට අපි සෑහෙන දුර ගියා මේ දොලට. සෑහෙන දුර කිව්වට එහෙම ලොකු දුරකුත් නෑ. ඉතින් ඔයිනම මම ඔයාලට සැරින් සැරේ මාව බැලුවා. අපි ඒ
දොල දැක්කම අපිට ඒ දොල යන්න තිබ්බ කියලා හිතුණා. ඒත් ඒක ජඹුර වැඩි. ඒ නිසා අපි හිතන්නේ නෑ අපේ නංගිත් ඉන්නවනේ. කොහොම හරි නියම දොලක් ඒකත්. ඒක ඔයාලා දන්නවා. ඉතින් අපි යන්නේ ඉන්නේ නෑ දොලට. ආයෙමත් දෙදෙන්ට යන්න හිතුවා. එතනට ගියාට පස්සේ තවත් ගමන ලික්කුණා. ඒ මොකද්ද කියලා බලන්න වීඩියෝ එකේ මෙහෙමම රැඳිලා ඉන්න. එහෙනම් බලන්නකෝ ඉතින් දැන් මෙහෙම දුර ගෙවාගෙන ගොඩාක් දුර යන්න තියෙනවා. බලමුකෝ එහෙනම් අපි එහෙනම් ඒ දොල ගාවදී හම්බෙමු. ඔන්න දැන් අපි එතෙන්ට ලම් වෙලා තමයි ඉන්නේ. තව ටික දුරයි තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගියා. එතනත් අපි නංගිරම්මට එතන දැක්කම වතුරට බහින්න තියෙන්න බැරි වුණා. ඉතින් අපි දැන් වතුරට බැස්සොත් අපි දැන් තැන ලම් වෙලා තියෙනවා. ඉන්නේ නාන්නා අය. පොඩි ළමයි ටිකකුත් ඉඳියා පාරේනේ. මෙහෙ ඉන්න ගොඩක් අය ඒ වගේ තමයි ඉතින් නාන්නේ. යාලා ගෙදර නාන්න එහෙම එකක් නෑ. යාලා වැඩිපුරම එළියෙන් තමයි නාන්නේ. ඉතින් ගොඩක් අය ගෙදර ළඟ තොලක් තියෙනවා නම් කොහොමද එහෙමනේ. ඉතින් මෙයාලත් මේ නාන්න යනවා ගොඩක් අය මේ හරින්නත්. මේ විදිහට තමයි ඉතින් අපි ගියේ. නංගිරම්මට ඉතින් දොල දැක්කම වහින්න තුින් බැරි වුණා. ඉතින් අපි දැන් ඒකටත් බැස්සා. බහලා බෑ පෑගුවා විතර අපි. දැන් අපි ආයෙත් අඳින්න අපිට නමක් නැහැනේ. ඒ හින්දා අපි පෑගුවා. ඔන්න ඔය තියෙන බෝඩ් එක දන්නව නේද? ඔයාලා මොකද්ද කියලා? දොල ඇල්ල දන්නව නේද? මේ හග්ගෙඩි ඇල්ල දන්නව නම් දොලේලි ඇල්ල දන්නේ නැති කෙනෙක් නෑ. දොලේලි ඇල්ල. දොලේලි ඇල්ල. හරිද? දන්නේ නැති කෙනෙක් නෑ. හග්ගෙඩි ඇල්ල දන්නව නම් දොලේලි ඇල්ල. මේ තියෙන්නේ දොලේලි ඇල්ල. පඩිපෙලකුත් තියෙනවා ඒක අතනින් බහින්න ඕන මේ ගල් ටික තියෙන තැන. මෙතන මාරම ලස්සනයි. මෙතන වතුර ක්ලියර්. ඔයාලටම පැහැදිලි ඇති. අපි අර කලින් ඉඳපු තැනට වැඩිය මෙතන වෝටර් මාරම ක්ලියර් කියලා. උනාට ජඹුරයි. ඒ නිසා තමයි අපි මෙතෙන්ට ආවේ නැත්තේ. නැත්තම් අපි මෙතනින් තමයි ඇත්තටම කිව්වොත් නාන්නේ. ඔන්න අපි දැන් ළඟටම ගියා. ළඟටම ගිහින් මම ආඩ මෙතන පෙන්නන්න ඕන හොඳට. ඒ නිසා ඔයාලට මම පෙන්නන්න. ඔයාලට පේනවාද ගල් පවා හොඳටම පේනවා පැහැදිලිව. වතුර මාරම ක්ලියර්. අපි ඉතින් ගිහින් පොඩක් පාගලා ආවා. දැන් ඔය උතර ලස්සන මල් ගහක් තිබ්බා. මාත් ඒකෙන් මලක් කඩාගත්තා. මොකද්ද කියන නම් දන්නේ නැහැ. හරිම වෙනස් මලක්. ඒක ලස්සනයි. එල්ලිලා පල්ලෙහාට තියෙන්නේ. ඒ මල් ගහෙන් එක මලක් කඩාගත්තා. හරිම අමාරුයි. ඒ චුට්ටක් උස්සයි. කඩාගත්තා. ආයිමත් මම ආඩ පෙන්නන්නම්. දොලේලි ඇද්ද. දොලේලි ඇල්ල. ඉතින් මේකට ඔයාලත් මේ හරියට ආවොත් එහෙම දොලේලි ඇල්ලට ඇවිල්ලා මෙතන තියෙන ලස්සන බලන්න. මෙතන මාරම ලස්සනයි. මේ හරිය ඉන්නවනම් මෙහෙට අනිවාර්යයෙන්ම ඇවිත් ඇති. ඇවිල්ලා නැති ඇත් ඉන්නවනම් මේ හරිය ඉන්න. අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. ඉතින් ඔය විදිහට තමයි අපි එතන හිටියේ. ඊට පස්සේ තවත් ගමනක් අපි ගියා. කොහෙද දන්නවද? දැන් මම ඔයාලට කියන්නම්කෝ කොහෙද අපි ගියේ කියලා. අපි යන ගමන් තාත්තා කිව්වා මෙහෙම්මම අර පැත්තෙන් යන්න නැතුව මේ පැත්තෙන් ගිහින් තාත්තගේ යාළුවෙක්ගේ ගයක් තියෙනවා කියලා. එහෙට යමු කියලා. සාමාන්‍යයෙන් අපි එහෙට යනවා. ඒත් තාත්තා කිව්වා අදත් යමු කියලා. තව ගොඩක්